Hello everyone, this is your English teacher උදේශිකා වීරසූරිය. ඉතින් මම හිතනවා හැමෝම හොඳින් නැති කියලා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට එදිනෙදා ජීවිතයේ වැදගත් වෙන වාක්‍ය ඛණ්ඩ. එහෙම නැත්නම් අපිට ඉංග්‍රීසි වලදී භාවිතා කරන්න පුළුවන් කෙටි වාක්‍ය තියෙනවා. මේවට අපි කියනවා phrases කියලා. You are too much. You are too much. ඔයා ඕනවට වැඩි. Bad news has wings. Bad news has wings. නරක ආරංචි වලට පියාපත් ඇත. If is so ඒක එහෙමනම් don't talk nonsense. Don't talk nonsense. විකාර කතා කරන්න එපා. What shall we do now? What shall we do now? මොනවද අපි දැන් කරන්නේ? Now quite enough. Now quite enough. දැන් හොඳටම ඇති. On the face of it. On the face of it. පේන විදිහට නම් surprised to hear that. Surprised to hear that. අහන්නත් පුදුමයි. That's a separate matter. That's a separate matter. ඒක වෙන කතාවක්. Law is law. නීතිය කාටත් පොදුයි. ඕ නීතිය නම් නීතිය. ඉතින් මම අද ඔයාලට phrases 50ක් කියලා දෙනවා. හැබැයි ඔයාලට මේ phrases 50ම එකපාර මතක තියාගන්න බැහැනේ. ඉතින් ඔයාට පුළුවන් මම දවසට phrases 10ක් පාඩම් කරනවා. එහෙම නැත්නම් මම දවසට phrases 5ක් පාඩම් කරනවා කියලා පොඩි වෙලාවක් වෙන් කරලා මේ phrases ටික පාඩම් කරගන්න. හරිම ලස්සන phrases ටිකක් තියෙන්නේ. අපිට ඉංග්‍රීසි කතා කරන්න අනිවාර්යයෙන්ම වැදගත් වෙන phrases ටිකක් තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ඒ වගේම තමයි ඔයා විතරක් නෙමෙයි අනිත් අය එක්කත් දැනුම බෙදා ගන්න අමතක කරන්න එපා. වීඩියෝ එක share කරලා වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. It doesn't matter. It doesn't matter. ඒකට කමක් නෑ. It doesn't matter. ඒකට කමක් නෑ. Face to face. මුහුණට මුහුණලා. Face to face. මුහුණට මුහුණලා. Don't misunderstand me. මාව වරදවා වටහා ගන්න එපා. Don't misunderstand me. මාව වරදවා වටහා ගන්න එපා. එහෙම නැත්නම් මාව වරදවා තේරුම් ගන්න එපා. Don't backchat. Don't backchat. එකට එක කියන්න එපා. Don't backchat. එකට එක කියන්න එපා. What a shame. මොන ලැජ්ජාවක්ද. What a shame. මොන ලැජ්ජාවක්ද. Have a nice day. සුබ දවසක් වේවා. Have a nice day. සුබ දවසක් වේවා. Why not? ඇයි නැත්තේ? Why not? ඇයි නැත්තේ? By chance. අහම්බෙන්.